Hello everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ විදිහට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පාඩම් සටහනක් සකස් කරගන්නේ කියලා. ඉතින් මේකට අපි භාවිතා කරනවා Teach Any කියන වෙබ්සයිට් එක. ඔයා කරන්න ඕනේ Google එකට ගිහිල්ලා Teach Any කියලා සර්ච් කරලා මෙන්න මේ උඩම තියෙන link එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ආව මෙන්න මේ වගේ page එකකට අරගෙන එනවා. මෙතනදී ඔයා මේ page එකට log වෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන තියෙන login කියන button එක ක්ලික් කරලා මේ එන window එකේ sign up කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ sign in with Google කියන option එක උඩ ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට ඔයාගේ Google account එක පෙන්නනවා. ඔයා ඒ account එක select කරලා window එකේ ටිකක් පහළට යනකොට continue කියන option එක බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරක් click කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආව මේ Teach Any කියන වෙබ්සයිට් එක ඇතුළට අරගෙන එනවා. ඉතින් ආව මෙතනදී try Teach Any now කියන එක මත ක්ලික් කරලා ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් සහ විවිධ කාර්යයන් රසක් මේ Teach Any වෙබ්සයිට් එක භාවිත කරලා ඔයාලට කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී අපි බලන්නේ lesson plan එකක් හදන්නේ කොහොමද කියන එක නිසා අපි මෙතන මේ උඩ තියෙන tab වලින් planning කියන එක මත ක්ලික් කරලා ඉදිරියට යන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ lesson plan කියන එක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ page එකක් open වෙලා පේනවා. මෙතනදී ඔයාලට ඔයාගේ lesson plan එක create කරන්න අවශ්‍ය මූලික තොරතුරු ටික ලබා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ පාඩමට අදාළ grade එක, පාඩමට අදාළ topic එක වගේ තොරතුරු ටිකක් තමයි දෙන්න තියෙන්නේ. ඉතින් මේ තොරතුරු ටික ලබා දෙන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ example මත click කරාට පස්සේ යාලා example එකක් ඔයාලට පෙන්නනවා. ඉතින් ඒක බලලා ඔයාලට මෙතනින් clear input කියන එක දීලා ඒ example එක clear කරලා ඔයාගේ විෂයට අදාළ තොරතුරු ටික ලබා දෙන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයාගේ grade එක සහ පාඩමට අදාළ ප්‍රධාන තොරතුරු ටික ලබා දෙන්න. ඉතින් මේ වෙලාවේදී ඔයාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන teacher guide එකක් භාවිතා කරලා ඔයාගේ පාඩමට අදාළ නිපුණතා මට්ටම සහ ඔයා ඒ පාඩමෙන් cover කරන්න බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල මොනවද කියන එක මෙතෙන්ට ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයාට ඉංග්‍රීසි මාධ්‍ය පොත ගැන ලොකු අවබෝධයක් අවශ්‍ය නැහැ. ඔයා දන්නවා සිංහල මාධ්‍යයෙන් ඔයාට ඊළඟ දවසේදී කරන්න තියෙන්නේ මොන පාඩමට අයත් මොන නිපුණතා මට්ටමද කියන එක. ඉතින් මේ අංක 90 වුණත් ඔයාට මේක මේ වෙලාවේදී ඉංග්‍රීසි මාධ්‍ය පොතෙන් තෝරගන්න පුළුවන් සහ ඒකම ඒ නිපුණතා මට්ටමට අදාළ ඉගෙනුම් ඵල මොනවද කියලා මෙතනින් තෝරලා කොපි කරගෙන ඇවිත් ඔයාට තියෙන්නේ මේ වෙබ්සයිට් එකේ මෙතන paste කරගන්න. ඉතින් මෙතනදී ඔයා point විදිහට ඔයාට ලබා දෙන්න පුළුවන් ඔයා කොපි කරගෙන ආව නිපුණතා මට්ටම සහ ඉගෙනුම් ඵල. ඊට පස්සේ ඒ අරුණහම තවත් තොරතුරු මෙතන ඉල්ලනවා. ඔයාට ඒ දේවල් ලබන්න දිනුවත් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ generate lesson plan කියන එක මත ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වෙලාවේදී බලා ගන්න පුළුවන් page එකේ පහළට යනකොට ඔයාගේ lesson එකට අදාළ lesson plan එක සකස් වෙලා ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේදී මේක මේ copy කියන option එක මත ක්ලික් කරලා copy කරගෙන ගිහින් word document එකකට paste කරගෙන බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ spaces වැඩියෙන් ඇවිත් තියෙන නිසා අපි මේක ඉක්මනට spaces ටික අයින් කරලා ලස්සනට print එකක් ගන්න පුළුවන් විදිහට settings ටික වෙනස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක පාසෙම කියවලා බලන්න පුළුවන් මොනවද අන්තර්ගත වෙලා තියෙන කරුණු කියලා. ඉතින් ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරයෙක් නම් ඔයාට පුළුවන් මේ වෙලාවේදී මේක භාවිතයට ගන්න. මේ වෙලාවේදී ඔයාට බලා ගන්න පුළුවන් lesson එකට අදාළ objectives, ඊළඟට lesson එක කරන්න අවශ්‍ය වෙන materials මොනවද, resources මොනවද, ඒ වගේම lesson එක develop කරලා තියෙනවා. ඊළඟට set induction එකක්, introduction එකක් මුලින්ම තියෙනවා. ඊළඟට main activities ටික බලා ගන්න පුළුවන්. සහ ඊළඟට students ලට activities තියෙනවා, group activity එකක්. ඉතින් මෙතනදී ඔයාලට conclusion එකක් සහ ඊට පස්සේ assessment කරන විදිය තියෙනවා. ඊළඟට විවිධ අවශ්‍යතා ඇති ළමයින්ට පාඩම කරන්න ඕනේ ක්‍රම දක්වලා තියෙනවා. වගේම follow up activity එකකුත් දීලා තියෙනවා. ඉතින් අවසානයේට time allocation එක වෙනම chart එකක් විදියට ඔයාට ආයේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන නිසා අපි මේක සිංහල මාධ්‍යයට සකස් කරගන්න මේ ඔක්කොම ටික copy කරගෙන Google එකට ගිහින් Google AI Studio කියන එක search කරන්න ඕනේ. ඉතින් ඔයා කලින් මේ website
එකකට log වෙලා තියෙනවා නම් ඔයාලට sign up වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්නම් මේ වෙලාවේදී ඔයාලට sign up වෙන්න කියලා කියනවා. ඉතින් කලින් වීඩියෝ වලදී මම Google AI Studio එකට sign up වෙන විදිය කියලා දීලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් ඒ වීඩියෝ එකක් බලලා sign up වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී chat with models කියන එක තෝරලා ඉදිරියට යන්න. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාට අවශ්‍ය කාරණාව උපදේශක් විදිහට ලබා දෙන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේදී කියනවා act as a professional translator and translate this lesson plan into Sinhala language කියලා. ඉතින් ඔයා මම ලබා දෙන මේ උපදේශම ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඔයාට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. නමුත් මෙන්න මේ keywords ටික අනිවාර්යෙන් ඔයාගේ උපදේශ ඇතුළත් කරන්න. එතකොට ඔයාට ඉතා නිවැරදි translation එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා copy කරගෙන ආව පාඩම් සටහන මෙතෙන්ට paste කරගන්න ඕනේ. ඉතින් ඒක ඔයාට control සහ V press කරලා paste කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ පාඩම් සටහන සිංහලට translate වෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාට පුළුවන් මෙන්න මේ තිත්තුන මත click කරලා මේ පාඩම් සටහන copy කරගන්න පුළුවන්. ඉතින් එහෙම copy කරගෙන ඔයා නැවතත් Word document එකක් open කරලා ඔයාගේ පාඩම් සැලැස්ම මෙතෙන්ට paste කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔයාට මේ උඩින්ම message එකක් දිස්සෙන්නේ මේක translate කරගද්දි එයා සකස් කරලා දෙන message එකක් මේකෙදි කියවෙන්නේ. ඉතින් අපි මේ 7 වසරේ විද්‍යා විෂය සඳහා ශ්‍රී ලංකා පාසල් විෂය නිර්දේශයට අනුකූලව සකස් කරපු translation එකක් මෙතන තියෙන්නේ කියලා. ඉතින් මේ message එක අපිට අවශ්‍ය නැති නිසා අපිට ඒක delete කරගන්න පුළුවන් මෙතනින්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතා නිවැරදිව සිංහලට translate වෙලා තියෙන අපේ පාඩම් සටහන. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පාඩමේ අරමුණු සහ පාඩමට අවශ්‍ය සම්පත් ඒ වගේම පාඩම සංවර්ධනය කරලා තියෙනවා. එතනින් හාට හැඳින්වීමේ ක්‍රියාකාරකම්, ප්‍රධාන ඉගැන්වීම් ක්‍රියාකාරකම් සහ ඊළඟට සිසුන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරකම සහ ඒ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. නැවතත් අවසාන වශයෙන් පිනිද්දු පහක ක්‍රියාකාරකමක් සහ ඇගීම සිද්ධ කරන්න තියෙනවා. ඒ වගේම මෙතන තියෙන ප්‍රධානම කාරණාව තමයි අපිට පන්තියේ ඉන්න හැම ළමයෙක්ම එකම මට්ටමේ ළමයි නෙමෙයි හම්බ වෙන්නේ. ඉතින් එක් දැනුම් මට්ටම් වල ඉන්න ළමයින්ට ගැළපෙන විදිහට අපිට පාඩම මේ වෙලාවේදී සිද්ධ කරන්න ඕනේ ආකාරය මෙන්න මේ විදිහට විවිධතා සැලකීම යටතේ දක්වලා තියෙනවා. ඉතින් මේක ඔයාට ගොඩක් පහසු වෙයි ඔයාගේ පාඩම සිද්ධ කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් homework එකක් නැත්නම් පසු විපරමක් විදිහට තවත් ක්‍රියාකාරකමක් ලබා දීලා තියෙනවා. ඉතින් මේක කියවලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතා නිවැරදිව අපේ translation එක සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඉතින් මේ වෙලාවේදී ඔයාට අවශ්‍ය නම් settings ටික වෙනස් කරගෙන ඔයාගේ පාඩම් සටහන ලස්සනට සකස් කරගන්න පුළුවන්.